'cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way, so you can go kick rocks, I'ma stack bricks. සංසක 35ට වගේ රස්නේ තියෙනවා අද සීතල වගේම රස්නෙත් ඒ වගේම සුපිරියටම තියෙනවා ඉතින් And wanna hate this, I'll always show up and make a statement, I don't ever slow up. hello guys ඉතින් කොහමද අද මගේ නිවාඩු දවස ඉතින් අද vlog එකේ වෙන්නේ මගේ නිවාඩු දවස මුලින්ම මම කරන්නේ ජිම් එකට යන එක තමයි දැන් මම ඕගොල්ලන්ට මුලින්ම පෙන්නන්නේ මගේ නිවාඩු දවසේ අපි බලමු ජිම් එකට ගිහිල්ලා ගෙදර ගාව ඉඳලා කිලෝමීටර් 2කින් 3කින් වගේ තියෙන ඉතින් වාහනේ යනවනම් මේක 24 hours open gym එක. ඉතින් ඒක තමයි විශේෂත්වය ඕන වෙලාවක රෑ 2ට 3ට ගියත් gym එක open කවුරුවත් නැහැ. ඒ කියන්නේ staff එකේ කවුරුවත් නැහැ. එයාලා ඉන්නේ දවල් වරුවේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඒත් සමහර දවස් වලට ඔක්කොම ඇතුල් වීමේ ඒවා හැමදේම වෙන්නේ මේ තාක්ෂණෙත් එක්ක තමයි අපි මූණෙන් අපිව ඩිටෙක්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඩෝර් එක ඕපන් වෙනවා. ඊට පස්සේ අපිට ඉතින් ඇතුල් වෙලා අපේ වැඩ ටික කරගන්න තියෙන්නේ. guys ඔන්න ඔහමයි ජිම් එකේ වෙලාව ගත වුණේ. ඉතින් ජිම් එක ගැන වෙනම vlog එකක් කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ ඒක පෙන්නන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අද මේ vlog එක දිග වැඩි වෙන ඉඳ මම වැඩි වීඩියෝ කරෙත් නෑ. ඒක ඇතුලේ එක සර්විසස් තියෙනවා. ඉතින් ඒව පස්සේ මම ඔයගොල්ලන්ට වෙනම vlog එකකින් පෙන්නන්න. ඉතින් එතනින් දැන් වැඩ ඉවරයි. දැන් යන්න ඕන වාහනේ නාවන්න. ඉතින් වාහනේ සර්විස් එකක් දෙන්න ඕන. මොකද සති 3කින් විතර සර්විස් කරේ නැහැ. වැඩත් එක්ක ඒක කරගන්න බැරි වුණා. අද දවසේ මම ඒ වැඩ ටික Tamanට තනියම කොහොමද කරගන්නේ කියලා පෙන්වන එක තමයි මගේ මේ vlog එකේ විශේෂම දේ. එතෙන්ට යෙන් 400 දාලා ඊට පස්සේ එතනින් අපි ස්ටෙප් 1 ඒ ගන්න එක අරගෙන ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරන්න තියෙන්නේ. ගන්න එක ගත්තා. Okay.
සෙල්සියස් අංශක 35ට වගේ රස්නේ තියෙනවා අද. ඉතින් ජපානයේ රස්නේ සීතල වගේම රස්නෙත් ඒ වගේම සුපිරියටම තියෙනවා. ඉතින් ගඩිය ඉන්න හොඳ නෑ මේ රස්නේ මේ ඉන්න එපා කියලා කියන්නේ. ඊළඟට අපි යමු කොහෙද? වාහනේට තෙල් ගහන්න යන්නේ. මගේ මෙම්බර් කාඩ් එකක් තියෙනවා. ඒකෙන් ටිකක් ගාණ අඩු වෙනවා. මේ තියෙන කාඩ් එක. A few moments later. ඔයාලට පෙන්න කිව්වනේ හැමදේම පහසුවෙන් කරගන්න පුළුවන් කියලා. මේ ඊට අමතරව CV වලට ජපානි CV එකක් දානකොට ඊට පස්සේ තව ඩ්‍රයිවිං ලයිසන් එක දේවල් වලට මේ ෆොටෝස් ඕන වෙනවානේ. ඉතින් ඒ ෆොටෝස් ගන්න අර වගේ පොඩි බොක්ස් එකක් වගේ තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඒ වැඩේ කරගන්න තියෙන්නේ. මේ ලොකු ගණන් යන්නේ නැහැ. පොඩි 100කින් 600කින් වගේ කරගන්න පුළුවන් මේ ෆොටෝස් ගන්න එක. කෙනෙක්ට නිමාඩු දවසේ අර තනියම දෙයක් කරගන්න පුළුවන් විදියට පහසුකම් හදලා තියෙන්නේ. ඉතින් තමන්ගේ වාහනේ හොද ගන්න රෙදි ටික තියෙනවා නම් ඒවා හොද ගන්නත් වෙනවම තියෙනවා. ඊට අමතරව ෂෙඩ් එකට ගිහිල්ලා තෙල් ටික ගාගෙන වාහනේ හොදගෙන ඒ වගේ ගොඩක් දේවල් අර තනියම කරගන්න පහසුකම් හදලා දීලා තියෙන්නේ. දැන් මම ජිම් එකට පවා ගියා. ජිම් එකේ කවුරුවත් නැහැ. එකක් තනියම ඇතුල් වෙලා අවශ්‍ය වර්ක්අවුට් එක කරලා ලේසි කාගෙන්වත් අරුවක් බලන්නත් නැහැ. ඒවා එහෙම තමයි. ඉතින් ඒ විශ්වාසය හදලා තියෙන්නේ ජපානයේ නීතිය අනුව. ඉතින් මගේ දවස ගෙවුනේ ඔහොමයි. දැන් හවසට යාළුවෙක් කතා කරලා කිව්වා අපි මූද කෙට්ටුවනේ ඉන්නේ. ඉතින් කිට්ටුව තියෙනවා මේ view point එකක් මුළු ඒරියා එකම බලන්න පුළුවන්. හවසට මාර ලස්සනයි. බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් ඕගොල්ලන්ට එතනත් පොඩි වීඩියෝ එකක් අරගෙන එන්න. A few moments later. අද මීදුම් වගේ තිබුණ ඒ වුණාට ලස්සනයිනේ. එතෙන්ට කොහොමද යන්නේ? මට ගිහිල්ලා අර ගලට පයින්යක් ගහන්න ඕනේ පල්ලයට. රොටි සීනි සම්බල් මාළු රෙකෝඩ් කරනවද ඔය කීතිය? මේ රීචි මම vlog එකක් කරනවා. බ්ලොග් එක ඉවර වෙන්න කලින් මේ රොටිය කාලා ඉන්න. ඔයා කනවද කියලා?